ආයිබෝවන් දුවේ පුතේ. අද අපි මේ Python ගැටලුව පියවරෙන් පියවර ඊටාම කෙටියෙන් විසඳමු. මුලින්ම s විචල්‍ය 1 ලෙස ආරම්භ වෙනවා. මෙහි range 1,10 නිසා i හි අගය 1 සිට 9 දක්වා පමණක් වෙනස් වෙනවා. i අගය 1 සිට 4 දක්වා i,5 කොන්දේසිය සත්‍ය වෙනවා. නිසා සාරාංශගතව s අගය 1 ගුණ කිරීම 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 4 ලෙස ගුණ වී 24 බවට පත්වෙනවා. i අගය 5 6 7 වන විට එලිෆ් i,8 කොන්දේසිය සත්‍ය වෙනවා. එවිට 24 ඍණ 5 ඍණ 6 ඍණ 7 ලෙස ක්‍රමයෙන් අඩු වී අවසානයේ s හි අගය 6ක් වෙනවා. i අගය 8 වන විට මුල් කොන්දේසි දෙකම අසත්‍ය නිසා else කොටස ක්‍රියාත්මක වී s අගයට 8ක් එකතු වෙනවා. එවිට 6 ගුණ කිරීම 8 පිළිතුර ලෙස 14 ලැබෙනවා. මෙහි ඇති බ්‍රේක් විධානය නිසා ලූපය එතනින් නතර වී අවසානයේ 14 මුද්‍රණය වෙනවා. එම නිසා නිවැරදි පිළිතුර වන්නේ අංක 2 පිළිතුරයි.